අද දවසේ අපි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ සිංගල් හා සිසිල් ශීතකරණ නිසි පරිදි භාවිතා කරන ආකාරය පිළිබඳවයි. සාමාන්‍යයෙන් ශීතකරණයක් පරිහරණයේදී අපි මූලිකවම දැනුවත් විය යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා. අන්න ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ශීතකරණ ප්‍රවාහනයෙන් පසු පැය 4ක් නොසෙල්වා තබන්න. පිටුපස සෙන්ටිමීටර් 15ක් සහ දෙපස සහ ඉහළ පෙදෙස සෙන්ටිමීටර් 10ක් වනසේ බිත්තියේ හෝ ආවරණය අතර පරතරයක් තබන්න. සූර්යාලෝකය, ලිප්, අවන් යනාදියෙන් ඈත් කර තබන්න. ප්‍රථමනය නොරැඳෙන හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක් තෝරා ගන්න. ශීතකරණය සමබර කර ඉදිරිපස සුළු ප්‍රමාණයකින් ඉස්සෙනසේ තබන්න. ආහාර ගබඩාවට පෙර පැය 6ක් පමණ සම්මත විදුලි සැපයුමක් ලබා දෙන්න. කාමර උෂ්ණත්වයට වඩා වැඩි ආහාර තැන්පත් කිරීමෙන් වළකින්න. ඔබ භාවිතා කරන්නේ ඩීෆ්‍රොස්ට් ශීතකරණයක් නම් එහි උෂ්ණත්ව පාලකය 1-2 අඩු සිසිලටත් 3-4-5 මධ්‍යම සිසිලටත් 6-7 අධි සිසිලටත් භාවිතා කරන්න. එයට අමතරව සෑම සතියකට වරක් එහි බැඳී ඇති අයිස් ශීතකරණය ක්‍රියා විරහිත කර හෝ උෂ්ණත්ව පාලකයේ ඇති බොත්තම මගින් දිය කර පිරිසුදු කර ගැනීමට වග බලා ගන්න. ඔබ භාවිතා කරන්නේ no frost ශීතකරණයක් නම් වාකවුළු අවහිර නොවනසේ ආහාර ගබඩා කිරීමටත් උෂ්ණත්ව පාලකය 1-2 අඩු සිසිලටද 3-4-5 මධ්‍යම සිසිලටද 6-7 අධි සිසිලටද සීරු මාරු කරන්න. සහ අධිශීතකරණ කොටසේ ඇති ලීවරය මැද හෝ සාමාන්‍ය අවස්ථාවේ පවත්වා ගන්න. අඩු හෝ වැඩි වෝල්ටීයතාවය සහ අකුණු සර ක්‍රියාත්මක වන අවස්ථාවේ විදුලිය විසන්ධි කර විදුලි පේනුවෙන් විදුලි සැපයුම ඉවත් කර තබන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.